ඉතින් ඔතනදී ටිකෙන් ටික සෑහෙන ලොකු වැරද්දක් වෙනවා ශිෂ්‍යත්වයට ලං වෙනකොට. 4 වසරෙන් පටන් ගත්තා. ගොඩක් වෙලාවට ඊට කලින් මම දැකලා තියෙනවා 3 වසරේ ඉඳන් එහෙමත් ක්ලාස් කරනවා මේ ශිෂ්‍යත්ව ફોකස් කරලා. එතෙන් තමයි වෙන සාමාන්‍යයෙන් මට දැනෙන විදිහට මට තේරිච්ච විදිහට ලොකුම ඩැමේජ් එක ළමයෙක්ට වෙන ලොකුම ඩැමේජ් එක වෙන්නේ ශිෂ්‍යත්වය. ඒක වෙන්නේ මෙහෙමයි. 4 වසර 3 වසර 4 වසර 5 වසර ඔය ඒරියා එකේ ඔය ටයිම් ෆ්‍රේම් එකේ අම්මට තාත්තට මාර උනන්දුවක් උමනාවක් තියෙනවා මේ දරුවව ශිෂ්‍යත්වය පාස් කරගන්න. හරිද? මේ දරුවෝ සෙල්ලම් කරන කාලේ වයස. හරිද? ඒගොල්ලෝ දේවල් ඉගෙන ගන්න. ඒ කියන්නේ එන්ජොයි කරන. ඊට පස්සේ සාමාන්‍යයෙන් දුවල පැනලා කියන්නේ ඒගොල්ලෝගේ ජීවිතේ ඒ කාලේ කියන්නේ සම්පූර්ණ ලයිෆ් ටයිම් එකටම ඒගොල්ලෝ අවශ්‍ය බේසික් දැනුම එකතු කරගන්න කාලේ. හරිද?